පිළිතුරේ අපි හරියට ධර්මයට සත්කාර කරන්න ඕන. අපි හරියට ධර්මයට කොඩි දාන්න ඕන. අපි ධර්මය වෙනුවෙන් පුදුම විදිහට පූජා පවත්වන්න ඕන. ඒ කොහොමද? පෙර රජවරු ධම්ම ගජෝ ධම්ම සක්කරන්තෝ ධර්මයට සත්කාර කර ධර්මයේ වෙනුවෙන් කොඩි දැම්මා. ඒ හින්දා පින්කමේ කිසි අඩුවක් පාඩුවක් නැහැ. පින්කම හරිය සංවිධානාත්මකයි. පින්කම බොහොම පිළිවෙලයි. මේ පින්නතුන්ට තියෙන්නේ මේ සංවිධානය කරපු පින්කමට ඇවිල්ලා පින්නතුනි මම මේ කියන එක වචනයක්වත් අපදනම් දාන්න එපා. මේ කියන එක කරුණක්වත් නොසලකා හරින්න එපා. කවදා හරි ඔය ජීවිතේ හොඳ හාමුදුරු කෙනෙක් මෙතෙන්ට ගෙනල්ලා බණක් අහන්න. එතකන් මම අද කියන විදිහට ඉන්න. මම උද්දෘත කරන්න යෙදුණු ගාථා ධර්මය ඕන තරම් මේ වෙනකොට අහලා ඇති. ඕන තරම් මේ වෙනකොට කනට හුරු වෙලා ඇති. බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරුවන්ගෙන්, බුදුහාමුදුරුවනේ සම්බුද්ධ ශාසනයේ අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත නේද කියලා. බුදුහාමුදුරුවෝ මොකක්ද දෙන උත්තරේ? බුදුහාමුදුරුවෝ දේශනා කරන ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද මේ ශාසනයේ අඩක් කල්යාණ මිත්‍රත්වය මත පවතින්නේ නැහැ. සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම ආනන්ද පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත. මේ පිටණි එක්ක වෙලා ඉන්න මේ අම්මලා තාත්තලා කල්පනා කරන්න ඕනේ, හිතන්න ඕන කාරණයක් තමයි අපේ ජීවිතේ පවතින්නේ මොකක් මතද? කාලෙකින් හම්බෙච්ච ඔය මනුෂ්‍ය ආත්ම භාවය ඔක සුගතියටයයිද ඔක දුගතියටයයිද කියන එක තීරණය වෙන්නේ මොකක් මතද? මතක තියාගන්න වෙනතුනේ මේ ජීවිතේ සැපද දුකද කියන එක තීරණය වෙන්නේ ඇසුර මත. වෙනතුන් අහලා තියෙනවා ඇසුර වැරදුනොත් මුළු සංසාරෙම වරදිනවා කියලා. සසර වරදින්ට කලින් පින්නතුනේ ඇසුර වැරදුනොත් එහෙම මේ ආත්මම විනාශ වෙනවා. එවකට දෙයයන්ටත් මිනිස්සුන්ටත් තිබ්බ ප්‍රශ්නේ විසඳන්න බුදුහාමුදුරුවෝ ගාවට ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කොහොමද? දෙයියෝ ගිහිල්ලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් මේ මංගල කාරණා මොනවාද? බුදුහාමුදුරුවෝ ඉස්සරලම මොකක්ද දේශනා කරන්නේ? අසේවනාච බාලාන. ජීවිතේ බාලයෝ නම් ආශ්‍රය කරන්න එපා. කවුද මේ බාලයෝ? ජීවිතේ කෙලෙහි ගුණ දන්නේ නැති මිනිස්සු ඇසුරු කරන්න එපා. පුරුදු වෙන්න. ජීවිතේ පුරුදු වෙන්න අකෘතඥ මිනිස්සු ඇසුරු කරන්න එපා. ජීවිතේ පුරුදු වෙන්න අර මේ පැතිවල දෙන්නවද ගතු කියලා කියන මිනිස්සු නැතුවේද මං හිතන්නේ නෑ පට්ටිවල නැතුවේද අනික් බොහෝ පැතිවල ඉන්නවා. කෙනෙකුගේ වැරද්දක් ඇවිල්ලා අපිත් එක්ක කියනව නේද ලකුණු දාගන්න. එකට අර කියනව නේද අපේ ගම් වල පද හදනවා කියලා. වැත්තන්ට මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා වාගේ කියලා. මතක තියාගන්න. තව කෙනෙක්ගේ වැරද්දක් අඩුපාඩුවක් ද්වේෂ සහගතව ඔය කියනවනේ අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා.
අපිත් එක්ක කියනවා නම් කවදාවත් මේ මිනිස්සු ඇසුරු කරන්න එපා. හේතුව ඒ මිනිස්සුන්ට බොහොම පොඩි වෙලාවයි යන්න අපේ තියෙන මොකක් හරි ගිහලා අනිත් පැත්තට ගියත් ජීවිතේ පුරුදු වෙන්න බුදුහාමුදුරුවෝ ගන්නපු විදිහට මේ අසත්පුරුෂ මිනිස්සු ආශ්‍රය කරන්න එපා. මේ අසත්පුරුෂ මිනිස්සුන්ගේ අසුර නැති වුණාම පින්නතුනේ අපිට පුළුවන් මේ සංසාරේ විමුක්තිය ළඟා කරගන්න. අර මේ අම්මලා තාත්තලා අහලා තියෙනව නේද සත්‍යකුබ්බ ජාතකය. පින්නතුනේ මේ හැම එකකටම බලපාන්නේ අසුර. දැන් ඔය සත්‍යකුබ්බ ජාතකයේ ඕන්නේ මේ පින්නතුන් කියන්නේ ඔය පොඩි උන්ට කුණහර පුරුදු වෙන්න කොහෙද? අය අල්ලපු ගල්ලේ කුණහර පුරුදු වෙනවා. සමහර පොඩි උන්ට අම්මලා තාත්තලා කියනවා මේ කොහෙන් පුරුදු වෙච්චද දන්නේ. පොඩි එකක් කොහෙන් හරි පුරුදු වෙච්ච එකක් මොකක්ද වැරදිලා තියෙන්නේ? ඇසුර පින්නතුනි මතක තියාගන්න. සමාජ විද්‍යාව තුලත් උගන්වනවා. ආර්ය සහ පරිසරයේ බලපාන මිනිස්සෙකුට හැදෙන්න. ආර්යයි පරිසරය බලපාන. සත්‍යකුබ්බ ජාතකයේ හොරු ගාවට වැටිච්ච ගිරව මොකක්ද කියන්න ගත්තා? ඒ ගිරවක් කියවන්න ගත්තා. වරෙව් මරපියව කොටපියව හොරකම් කරපියව අන්නර එකම කූඩුවේ හිටපු ගිරව් පැටව් දෙන්නගේ එක ගිරවෙක් වැටෙනවා හොරු ගාවට. ඒ ගිරවා බොහොම කැත විදිහට කතා කරනවා. තාපසයෝ ගාවට වැටිච්ච ගිරව මොකක්ද කියන්නේ? ඒ ගිරවා කියනවා එන්න ඉඳ ගන්න කතා කරන්න මේ පළතුරු කන්න. ඒ තාපසයෝ ගාවට වැටිච්ච ගිරව මතක තියාගන්න ඕන පින්නතුනේ මේ අසුර කියන එක අපිට හරි වැදගත්. දැන් මේ බණ ඇහෙන අහන මාන්නේ තරුණයෝ ඇති අපේ තාත්තලා ඇති. ඒ තරුණයෝ මේ තාත්තලා මේ පිරිමි පාර්ශවය අනේක වාරයක් කල්පනා කරන්න ඕනේ. දැන් ඔය මේ පැත්තේ බොනවද නැද්ද? කසිප්පු තියෙනවද මේ පැත්තේ? ඔය බොහෝ පැතිවල තියෙනවා. මම මේ පැත්තේ තියෙනවා කියලා කියනවා නෙමෙයි ඈ. මලහටක් කියලා ඇති ඔය ගස්වල. ඇවිල්ලා පාර දිහා පීඩියක් එහෙම බොනවත් ඇති. නැවිලා. වෙනතුනේ ජීවිතේ පළවෙනි වතාවට අරක්කු ටිකක් බොන්න ඕන කියලා හිතිලා ඉස්සරළම ගිහිල්ලා බාර් එකකින් අරගෙන බීපු මිනිස්සෙක් ඉන්නවා. කවුද දීලා තියෙන්නේ? යාළුවෙක්. මම මේ කියනකොට මේක හොඳට හිතන්න ඕන. බීඩියක් සිගරට් එකක් බොන්න වුණාම ඉස්සරළම අරගෙන තියෙන කවුරු හරි හිතිච්ච කෙනෙක් ගිහිල්ලා අරගෙන තියනවද පින්නතුනේ ඔය කඩේකින් අරගෙන තියනවා නෑ. ඇසුර මයි බලපන් ජීවිතේ හදාගන්න ඕන මොකක්ද? ජීවිතේ හදාගන්න ඕන එකක් තමයි අපි මේ ඇසුරු කරන පිරිස. ඇසුරු කරන පිරිස හදාගන්න නම් සත්පුරුෂයෝ අසත්පුරුෂයෝ තෝරගන්න නම් අපි මොකක්ද කරන්න ඕන? කියමු බලන්න අපි කොහොමද සත්පුරුෂයෝ අසත්පුරුෂයෝ තෝරගන්නේ කියලා.
ජීවිතේ ඉස්සරළම පින්නතුනේ මේ සත්පුරුෂයා හොයන්න ඕනේ. මේ අපේ පැත්තේ වන්ට ඕන. මිනිස්සු ජීවිතේ හැමදාම කරන්නේ බලාපොරොත්තු වෙන්නේ අපෙන් කරන්න තියෙන එකද අනුන්ගෙන් වෙන්න තියෙන එකද? පින්නතුනේ ජීවිතේ පුරුදු වෙන්න අනුන්ගෙන් කරන්න තියෙන එකට වඩා අපෙන් මොකක්ද කරන්න තියෙන කියන එක හිතන්න. අනුන්ගෙන් කරන්න තියෙන එක මොකක් වුණත් අපෙන් කරන්න ඕන යහපත නේද කියන එක හිතන්න. දැන් බලන්න ඇසුරේ තියෙන වටිනාකම වෙනත් ඔය අපේ බෝධිසත්වයෝ අසලපුර පසළොස්වක පුන් පොහෝ දවසේ අපි නිෂ්ක්‍රමණය කරනවනේ. රාහුල කුමාරයා ඉපදුනාට පස්සේ බෝධිසත්වයෝ ගිහිල්ලා බලනවා යශෝදරා දේවියත් එක්ක රාහුල කුමාරයා යන්නේ. එළියට බහිනකොට චන්නමතිය හම්බ වෙනවා. අසංඛේයව කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරූප අපේ බෝධිසත්වයෝ. පෙන්නතුනි චන්නමතියට මොකද්ද කිය? චන්නමතියට කියනවා කන්තක ලෑස්ති කරගන්න. කන්තක. බෝධිසත්වයන්ගේ මාලිගාවේ ලක්ෂ ගාණක් අශ්වය හිටියා. මොකද පින්නතුනේ කන්තකම ලෑස්ති කරගන්න කිව්වේ? සංසාරේ පතාගෙන ආපු හැටි. නිවන් දකින්න යන ගමන එකටමයි ආවේ. නිවන් දකින්න යන ගමන වෙන ඇමතිවරු හිටියේ නැද්ද? චන්නමද හිටියේ? චන්නට කියනවා ලෑස්තියට. මේ පින්නතුනේ කල්ප ගාණක් පෙරුම් පිරුපුවේ අවසාන රාත්‍රිය. අවසාන රාත්‍රිය. කන්තගස්ස තමන්ගේ පිට උඩ චන්නයි බෝධිසත්වයෝ නංගංගන නේරංජනාවට යනවා. පින්නතුනේ නේරංජනාව වතුර පිරීලා. කන්තක මොකද කරන්නේ? චන්නමතියයි බෝධිසත්වයෝ පිට උඩ තියාගෙන නේරංජනාව තරණය කරනවා. බලන්න සංසාරයකට ආපු හැටි. විමුක්තිය දකින්න නම් පින්නතුනේ පවුල කියන එක හරි වැදගත් වෙනවා. ඇසුර කියන එක ඉස්සරලම කොහින්ද හදා ගන්න ඕන? මේක පවුලෙන් හදා ගන්න ඕන. කන්තක නේරංජනාව විතර වුණාට පස්සේ බෝධිසත්වය ආභරණ ගලවලා චන්නගේ අතට දෙනකොට කන්තක කලන්තේ හැදෙනවා. ඇයි? කන්තක දන්නවා සසර ගනුදෙනුව ඉවර කරන්න යන්න. කල්ප ගාණක් තිස්සේ ස්වාමියා පතාගෙන ආවේ. ඒක ඉවර වෙන්න යන්න. ක්ලාන්ත දෙවෙනි වතාවට කන්තක ඔලුස්සනකොට බෝධිසත්වෝ කසාවත් තරලා කෙස් කපලා කන්තකට දරා ගන්න බෑ. කන්තගේ පපුව පැලිලා මැරෙනවා. තිරිසන් සත්තු. චන්න බොහොම ශෝකයෙන් ආභරණ ටික අරගෙන මාලිගාවට යනවා. බලන්න. කල්පනා කරන්න ඕනේ පින්නතුනේ බෝධිසත්වයන්ට නිවන් දකින්න පවුල කියන එක කොච්චර හේතු වුණාද? බෝධිසත්වෝ අලුත ඉපදෙච්ච රාහුල කුමාරයා දාලා අපිනිෂ්ක්‍රමණය කරාට පස්සේ යශෝදරා මොකද කරේ? දැන් මෙතන ඉන්න තාත්තලාගෙන් ඇහුවොත් එහෙම නිවන් දකින්නකම් ඔය දැන් ඉන්න බිරිඳ පතනවද? අම්මලාගෙන් ඇහුවොත් එහෙම සංසාර හතරකටවත් හම්බෙන්න එපා කියලා කියන්නේ.
මතක තියාගන්න කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය මේක නිකන් නිස්කාරණේ නාස්ති කරගන්න නරකයි. මේකට හරි වැදගත්, මේකට හරි වටිනු. ඒකත් මේ අසුර කියන එක බොහොම වැදගත්. බෝධිසත්ව අභිනිෂ්ක්‍රමණය කරා විතරයි යශෝදරාට ආරංචි වුණා ස්වාමියා කසාවත් දරලා. යශෝදරා මොකද කරේ? යශෝදරා කසාවත් දරුවා. යශෝදරාට ආරංචි වුණා ස්වාමියා දවසට එක වේලයි වළඳන. යශෝදරා මොකද කරේ? එක වේලයි වැළඳුවේ. යශෝදරා හිස මුඩු කරා. පවුල කියන එක, කුටුම්බය කියන එක සසර ගනුදෙනු ඉවර කරන්න වටින්නේ නැද්ද? දැන් ඔය අර මේ පැති වල බොන්න නැති හින්දා ගැටලුවක් නැහැ. බොන පැති වල ඔක හරි අමාරු. අර මේ පැලෙන නැති හන්දාවට හොඳට. වෙනදුනි බිව්වට කමක් නැහැ බොන්න ඕන. අර බොනවට වගේ බලන්නේ අරක්කු ඉවර කරන්න. ජීවිතේ පුරුදු වෙන්න. සත්පුරුෂ ඇසුර ගොඩනගන එක හෙට ඉඳන් ගෙදරින් හදාගන්න.